ජේසු පීටයි මගේ ප්‍රිය ආදර සහෝදරය සහෝදරිය. අලංකාරමත් උදෑසනක ස්වාමීන් වහන්සේ අද දවසෙත් ඔබ මාව උන්වහන්සේගේ අභිමුඛයට ගෙනත් තිබෙනවා. ඉතින් ස්තුති කරනවා ස්වාමීන් අද දවසේ ජීවන හුස්ම දීලා මේ දරුවන් ඔබ වහන්සේ ආරක්ෂා කරලා තිබෙන නිසා. අද දවසෙත් අපි උන්වහන්සේගේ ජීවන මන්නාව තුලින් උන්වහන්සේ අපිට කතා කරන්නට යනවා. උන්වහන්සේ අපේ ජීවිත ගොඩනගන්නට යනවා. උන්වහන්සේගේ මාර්ගයේ අපව ඉදිරියටත් ඉහළටත් මේ උදෑසන උන්වහන්සේ අපව රැගෙන යන්නට යනවා. උන්වහන්සේගේ වචනය තුළ අපව ශක්තිමත් කරන්නට යනවා, බලවත් කරන්නට යනවා, ධෛර්යමත් කරන්නට යනවා. ඒක අපි බලමු මේ උදෑසන උන්වහන්සේ අපිට කතා කරන්නේ මොකක්ද කියලා. අද උදෑසන උන්වහන්සේ දුන්න වචනය තමයි යෙසායා 54 වන පරිච්ඡේදයේ 4 වන පදය. උන්වහන්සේ බලවත් වචනයක් මෙතන කතා කරන අපේ ජීවිතයට. බය නොවන්නමක් නිසාද නුඹ ලැජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකලඹෙන්න නුඹ නින්දාවට නොපැමිණෙන්නේය. මක් නිසාද නුඹේ යෞවන කාලේ ලැජ්ජාව සිහි නැතින කරන්නේය. නුඹේ බඳබුද කමේ නින්දාව තවත් සිහි නොකරන්නේය. හලලූයා හලලූයා. ආසේ කියන බය නොවන්න. ඇයි අපි බය වෙන්නේ? ආසේ කියන බය නොවන්න. අපි බය වෙන්නේ ඇයි? අපි බය වෙන්නේ ඇයි? දා පේතුස් බය වුණා. උන්වහන්සේගේ ගෝලයෝ බය වුණා. දා කුණාටු වෙනකොට සැඩ සුළං ගහනකොට උන් බය වුණා. උන්ගේ ජීවිත නැති වෙයි කියලා. ඒ බෝට්ටුව පෙරළෙයි කියලා. උන්ගේ ජීවිත විනාශ වෙයි කියලා. නමුත් උන්වහන්සේ බෝට්ටුවේ සිටියා. උන්ට ඒ ඇදහිල්ලක් තිබුණේ නැහැ. උන්වහන්සේ අප සමග සිටිනවා කියන විශ්වාසය උන්ට තිබුණේ නැහැ. අද පියාදර සහෝදර සහෝදරිනි, මගේ දුවේ පුතේ, අද උන්වහන්සේ අප සමග සිටිනවා. උන්වහන්සේ කියන බය නොවෙන්න. උන්වහන්සේ අප සමග සිටිනවා. අපේ ජීවිත රක්ෂා කරනවා. අපේ පවුල රක්ෂා කරනවා. මේ සියලු දේ උන්වහන්සේ රක්ෂා කරනවා. ඇයි අපි බය වෙන්නේ? අපිත් සමග යේසුස් වහන්සේ සිටිනවා. යේසුස් වහන්සේ වෙන කොහෙවත් නෙවෙයි. ඔබ තුල මා තුලත් වැඩවසනවා. අපි තැන් තැන්වල දෙවියන් වහන්සේ හොයන්න ඕනේ නැහැ. උන්වහන්සේ අප තුලම වැඩවසනවා. ඇයි එහෙනම් අපි බය වෙන්නේ? අපේ ජීවිත ශක්තිමත් කරගමු. අද උදෑසන උන්වහන්සේ අප සමග සිටිනවා නම් අපි කුමකට බය වෙන්නද මගේ දුවේ පුතේ? උන්වහන්සේ අපි සියල්ල ආරක්ෂා කරන දෙවියන් වහන්සේ. තවත් එතන කියන මක් නිසාද නුඹ ලැජ්ජාවට නොපැමිණෙන්නේ නැත. ලැජ්ජාවට පැමිණෙන්නේ නැහැ කියලා උන්වහන්සේ කියනවා. අපි ලැජ්ජාවටපත් වෙන්න උන්වහන්සේ තියන්නේ නැහැ. ලැපියෝ ලැජ්ජාවටපත් කරන්න බොහෝ අය බලා සිටිනවා. හැබැයි උන්වහන්සේ අපව ලැජ්ජාවටපත් වෙන්න දෙන්නේ නැහැ. ඇයි? උන්වහන්සේ අපව වසාගෙන තිබෙනවා. ලැජ්ජාවෙන්, පීඩාවෙන්, ප්‍රශ්නවලින්, කරදරවලින් ඒ සියල්ලෙන්ම උන්වහන්සේ අපට එන්ට නොදී කිසිවක් අපේ ජීවිතවලට උන්වහන්සේගේ පියාපත් වලින් උන්වහන්සේ සංගවා තිබෙනවා. උන්වහන්සේගේ පියාපත් වලින් අපව වසාගෙන තිබෙනවා. උන්වහන්සේ ජීවමානයි පුතේ. ලැජ්ජා වෙන්න එපා. උන්වහන්සේ බය වෙන්න එපා. උන්වහන්සේ ලැජ්ජාවටපත් කරන්න දෙන්නේ නැහැ. ඔබ ලැජ්ජාවටපත් වන්නේ නැහැ කිසිම දෙයකට. ඔබ හැම මොහොතකම යේසුස් වහන්සේට කතා කරන්න. යේසුස් වහන්සේගේ වචන ප්‍රකාශ කරන්න. උන්වහන්සේට හඬ ගසන්න, මොර ගසන්න. ඔබ කිසිම දිනක ලැජ්ජාවටපත් වන්න දෙන්නේ නැහැ. උන්වහන්සේව සොයන්න මුළු සිතින්. උන්වහන්සේ ලැබෙන හැම මොහොතකම උන්වහන්සේ ඉදිරියේ දනනමන්ට, උන්වහන්සේව සිහි කරන්නට. ඔබට තියෙන ප්‍රශ්න වලින්, ඔබට තියෙන පීඩා වලින්, ඔබේ ජීවිතේ ලැජ්ජාවපත් වෙන්න යනවාද? ඔබේ පවුල ලැජ්ජාවටපත් වෙන්න යනවාද? ස්වාමීන් වහන්සේට කතා කරලා කියන්න. ස්වාමීනි, මේ වචනේ වහන්සේ කියා තිබෙනවා. ඔබ ලැජ්ජාවට පැමිණෙන්න දෙන්නේ නැහැ කියලා. ස්වාමීන් වහන්සේගේ පොරොන්දුවේ වචන අල්ලගෙන උන්වහන්සේට කතා කරන්න පුතේ. කිසිම මොහොතක බය වෙන්න එපා. කිසිම මොහොතක ඔබ අත්නාරින දෙවියන් වහන්සේ බව උන්වහන්සේ ඔබට පොරොන්දුවක් දුන්නා. මේ උදෑසනත් ඒ පොරොන්දුව අල්ලගෙන යන්න උන්වහන්සේ ඔබ ලැජ්ජාවට පටවන්න දෙන්නේ නැහැ. නොකලබෙන්න. නුඹ නින්දාවට නොපැමිණෙන්නේ. හාලලූයා. කලබෙන්න එපා පුතේ. ඔබේ ජීවිතයේ මොන දේ වුණත්, මොන දේ සිද්ධ වුණත් කලබෙන්න යන්න එපා. අපිට මේ පොළොවත් සමග කිසිම බැඳීමක් නැහැ ස්වාමීන් වහන්සේ ඉදිරියේ. අපිට මේ කිසිවෙක් සමග සදාකාලික බැඳීමක් නැහැ. ඒ බැඳීම තියෙන්නේ දෙවියන් වහන්සේත් ඔබත් අතරයි. යේසුස් වහන්සේත් ඔබත් අතර පමණයි. හාලලූයා. අපි මේ తాවකාලික ගමනක් මේ පොළොවේ ගමන් කරන්නේ. අපි මේ ඇවිල්ලා තියෙන්නේ අපේ නිවාඩුව ගත කරන්න. මේ පොළොවට පැමිණ තිබෙන්නේ නිවාඩුවක් ගත කරන්න.
සදාකාලික ජීවනය උන්වහන්සේ සමග අපි ගත කරන්නට යනවා. එහෙනම් අද උදෑසන උන්වහන්සේගේ වචනේ කිව්වක් මේ බය වෙන්න එපා. ලැජ්ජාවටපත් වෙන්න යන්නේ නැහැ. නොකැළඹෙන්න. නුඹ නින්දාවට නොපැමිණෙන්නේ. උන්වහන්සේගේ පොරොන්දු ආදේයයි. ඔබ කිසිම මොහොතක කිසිම දෙයකට ලැජ්ජාවට බයපත් වෙන්න යන්නේ නැහැ. නුඹ බය වෙන්න යන්නේ නැහැ. නුඹ පීඩාවටපත් වෙන්න යන්නේ නැහැ. නුඹ නින්දාවටපත් වෙන්න යන්නේ නැහැ. මන්ද ස්වාමීන් වහන්සේ අද දවසෙත් ඔබ වහන්සේ සමග සිටිනවා. ආමේන්. උන්වහන්සේව සීකරන්න. උන්වහන්සේගේ වචනේ විශ්වාස කරන්න. අදහිල්ලෙන්නේ ලබා ගන්නට. උන්වහන්සේ සෑම දිනකම අප සමග සිටින දෙවියන් වහන්සේ. ඉතින් ඔබට ආශිර්වාදම දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබේ ජීවිතයේ සඵලත්වය අද දවසේ උන්වහන්සේගේ වචනේ තුල දකින්න කියලා මම ඔබට දිරිමත් කරනවා. යේසුස් වහන්සේ තුල ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා, ගෞරවය වේවා, මහිම වේවා. ඔබේ ජීවිතයේ සදා කාලයට යේසුස් වහන්සේ සමග සිටින සේක්වා. ඔබට ජේසු පිටයි ආශිර්වාදමත් දවසක්.